සුබ දවසක් ඔබට. සාදරයෙන් පිළිගන්නවා Pathfinders Diary YouTube channel එකට. ලංකාව කියන සුන්දර රටේ ඇති සුන්දර ස්ථාන ඔබත් සමග දැක බලා ගන්න යන්නත් එම ස්ථානවල වැදගත්කම වගේම ඒව දැක බලා ගන්න යන්නේ කොහොමද කියලත් අපි ඔබත් සමග කතා කරනවා. අද අපි ඔයාලව එක්කගෙන යන්නේ ලංකාවේ තියෙන සුවිශේෂීම ප්‍රදේශයකට. ඒ ලංකා ඉතිහාසයේ දෙවන රාජධානිය පොළොන්නරුව රාජධානියට. මේ වීඩියෝ එක දිගටම බලන්න. තවමත් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් Pathfinders Diary YouTube channel එක සබස්ක්‍රයිබ් කරන්න. වර්තමානයේදී පොළොන්නරුව අයිති වෙන්නේ උතුරු මැද පළාතට. කොළඹ ඉඳලා පොළොන්නරුවට කිලෝමීටර් 223ක් තියෙනවා. පැය 4ක 5ක ගමනක්. ප්‍රධාන මාර්ගයෙන් වගේම දුම්රියනුත් පොළොන්නරුවට යන්න පුළුවන්. අනුරාධපුර රාජධානිය වසර 1600ක පමණ කාලයක් ලංකාවේ අගනගරය ලෙස පැවතුනත් පොළොන්නරුව රාජධානිය ලංකාවේ අගනගරය ලෙස පැවතුනේ ශතවර්ෂ දෙකකට මදක් වැඩි කාලයක් පමණයි. කාල සීමාව කෙටි වුණත් අනුරාධපුරයට නොදෙවෙනි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන රාශියක් පොළොන්නරුවේ පවතිනවා. ඒ අතිමහත් ස්ථාන රාශියෙන් අද අපි කතා කරන්නේ පොළොන්නරුවට සුවිශේෂී වුණ 12ම ස්ථාන ගැන. අනුරාධපුරයට යනවා නම් අපි 8ම ස්ථාන වන්දනාමාන කරන්න යනවා. 8ම ස්ථාන ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධයි. නමුත් පොළොන්නරුවේ පවතින 12ම ස්ථාන පිළිබඳව අපේ රටේ ජනතාව දන්නේ මදක් අඩුවෙන්. පොළොන්නරුවට තියෙන 12ම ස්ථාන සියල්ල පවතින්නේ එකම කලාපයක. 12ක් කියන්නේ 16ක්. වෙලාව අරගෙන විස්තරාත්මකව මෙම ස්ථාන නරඹනව නම් අඩුම පැය 4ක් 5ක්වත් ගත වෙනවා. Pathfinders අපි පොළොන්නරුවට ඇවිත් 12ම ස්ථාන පිළිබඳව සිදු කරන මේ වැඩසටහන කොටස් කිහිපයකින් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තනි වීඩියෝ එකක් කළොත් වැඩසටහන දීර්ඝ වන නිසා. මේ වීඩියෝ එකෙන් 12ම ස්ථාන පිළිබඳව මූලික හැඳින්වීමක් කරලා වෙන වෙනම අනිත් සිද්ධාස්ථාන පිළිබඳව විස්තරත් ඔබත් සමග බෙදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. පොළොන්නරුව ශ්‍රී ලංකාවේ අගනුවර බවට පත්වීම 11 වන ශතවර්ෂයේදී පමණ සිදු වුවත් මෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව දෙවන ශතවර්ෂය තරම් ඈතකට විහිද යන බව මූලාශ්‍ර වලින් පැහැදිලි වෙනවා. එහෙත් කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ඉතා හිතකාමී පරිසරයකින් යුත් පොළොන්නරුවෙහි වීගොවිතැන පදනම් කොටගත් ගැමි ජනතාවක් ඊට බොහෝ කලකට පෙර සිටම වාසය කරන්නට ඇති. අනුරාධපුර යුගයේ මුල් අවදියේ සිටම එහි සිටි බොහෝ රජවරුන්ගේ විශේෂ අවධානය පොළොන්නරුව කෙරෙහි යොමු වෙලා තියෙනවා. දේශීය කෘෂි ආර්ථිකය නංවාලීම පිණිස මෙමගින් ලද හැකි දායකත්වය සුවිසල් වූ බැවින් ඒ සඳහා ඉදිකළ මධ්‍ය ප්‍රමාණයේ සහ මහා පරිමාණ වාර්ෂික යෝජනා ක්‍රමද රාශියක් තියෙනවා. කෘෂි නිෂ්පාදනයෙහි නියුතු ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් සඳහා ඉදිකළ ආගමික ආයතන රාශියක්ද තිබිලා තියෙනවා. අනුරාධපුර රාජධානියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොළොන්නරුවට හිමි වෙලා තිබුණේද විශේෂිත කාර්යභාරයක්. දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද එල්ල විය හැකි ආක්‍රමණ මැඩපැත්වීම සඳහා පොළොන්නරුව ප්‍රබල මධ්‍යස්ථානයක් වූ අතර කඳවුරු නුවර යනුවෙන් එය නම් කිරීමටද මෙයම හේතුවක් වූ බව පෙනෙනවා. පොළොන්නරුවට ආසන්නව ත්‍රිකුණාමල වරාය පිහිටා තිබීමත් පොළොන්නරුව හරහා ගලා බසිනා මහබැලි නදිය එහා සම්බන්ධ වීමත් යන කරුණු ලංකාවේ එවකට පැවති ජාත්‍යන්තර වාණිජ කටයුතු සම්බන්ධයෙන් වඩාත් ප්‍රමුඛස්ථානයෙහිලා සැලකූ බවට සැකයක් නොමැත. රාජධානියක් වශයෙන් පොළොන්නරුව සියවස් දෙකකට මදක් වැඩි කාල සීමාවක් පැවතියද මෙහි විසූ පාලකයන් අතර මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංක මල්ල යන රජවරු කෘෂිකාර්මික, ආගමික සහ සමාජීය ආදී සෑම අංශයකින්ම සිදු කළ මෙහෙවර නිසා ශ්‍රේෂ්ඨත්වයට පත්වී ඇත. එහෙත් ඉන් අනතුරුව කාලිංග මාඝගේ ආක්‍රමණය හේතු කොටගෙන පොළොන්නරුව විනාශයට පත් වූ අතර එයම සාධක කොටගෙන රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වීමට හේතු වුණා. අනුරාධපුර යුගයේ මුල් අවදියේ සිටම එහි විසූ රජවරුන් මූලික වශයෙන් පොළොන්නරුව කෙරෙහි වඩාත් විශේෂ සැලකිල්ලක් දක්වන්නට වූයේ දේශීය කෘෂි ආර්ථිකය නංවාලීම සඳහා මෙම පෙදෙසින් ලද හැකි දායකත්වය සුවිසල් වූ බැවින්.
මේ සඳහා දහස් ගණන් වැව් අමුණුවාදිය රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කරන්නට වූ අතර ක්‍රිස්තු වර්ෂ දෙවන ශතවර්ෂයේදී පමණ මහසෙන් රජතුමා විසින් මින්නේරිය සහ කවුඩුල්ල වැනි මහා වාරි කර්මාන්තයන් ආරම්භ කළ අතර දෙවන අක්බෝ රජු විසින් ගිරිතලයේ වැව නිර්මාණය කිරීමෙන් එම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරන්නට වුණා. පොළොන්නරු රාජධානී සමය මෙරට කෘෂි කර්මාන්තයේ ස්වර්ණමය අවධිය ලෙස සලකනවා. විජයබාහු රජතුමාගේ රාජ සමය තුළ නව වාරි කර්මාන්තයන් ඉදි නොකළත් විනාශයට පත්ව තිබූ වාරි කර්මාන්තයන් පිළිසකර කිරීම තුළින් සිදු කළ මෙහෙය අතිවිශාලයි. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන කොටගත් දහස් ගණනින් ඉදි කළ වාරි කර්මාන්තයන් ප්‍රමුඛස්ථානයක් ගෙන තිබෙනවා. පරාක්‍රමබාහු රාජ සමය වන විට පොළොන්නරුව කෘෂිකාර්මික කටයුතු අතින් උපරිම දියුණුවක් ලැබූ අතර දේශීය කෘෂි නිෂ්පාදන විදේශීය වෙළඳපොළට පවා අපනයන කිරීමට හැකිවීම එහි උපරිම දියුණුව ලෙස සැලකෙනවා. පොළොන්නරුව රාජධානී සමය ආගමික වශයෙන්ද ප්‍රබෝධයට පත් කාල පරිච්ඡේදයක් වුණා. පොළොන්නරුවෙහි දකින්නට ඇති බෞද්ධාගමික ගොඩනැගිලි වලින් ඒ බව වඩාත් තහවුරු වෙනවා. පොළොන්නරු රාජධානී සමය තුළ ආගමික වශයෙන්ද මහඟු මෙහෙවරක් කළ පාලකයන් ලෙස සැලකෙනුයේ මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංක මල්ල යන රජවරුන්. මහා පරාක්‍රමබාහු රජු වඩාත් වැදගත් වනුයේ සියවස් ගණනක් මුළුල්ලෙහි ભેද බින්නව සිටි භික්ෂු සමාජය යලි සමගි කරවීම සඳහා කටයුතු කිරීමත් ආලාහන පිරිවෙන මුල් කොටගත් ආරාම මෙන්ම ලංකාතිලක විහාරය සහ තිවංක පිළිමගය වැනි විසිතුරු ප්‍රතිමා ගෘහයන් ඉදිකිරීමත් යන කරුණු මුල් කොට ගනිමින්. ගල් විහාරය මෙහිලා වඩාත් වැදගත් වන්නේ රුදු ගල්කුලකින් සිත් සතන් නිවාලීමට තරම් සමත් ජීවයක් ලබා දිය හැකි බුදුරු එහි ඉදිකොට ඇති බැවින්. විජයබාහු රාජ සමය විහාරාරාම පිළිසකර කිරීමට කටයුතු කිරීමට වඩාත් ප්‍රමුඛ වූ අතර එවකට විනාශයට පත්ව තිබූ උපසම්පදාව යලි පිහිටුවීමට කටයුතු කිරීමද වැදගත් වුණා. විවිධ කලාත්මක ආගමික ගොඩනැගිලි නිර්මාණය කිරීම නිශ්ශංකමල්ල රජුගේ වැදගත්ම කාර්යයක් වූ අතර රන්කොත් පෙහෙර ඉදිකිරීම එහිලා වැදගත් කටයුත්තක් වුණා. මෙම කාල පරිච්ඡේදය ආගමික වශයෙන් නව ප්‍රවණතාවයකට පත් වූයේ දකුණු ඉන්දියාවෙහි සිටි චෝල ආක්‍රමණිකයින් ඔස්සේ හින්දු ආගම මෙහි ප්‍රතිස්ථාපනය වීමත් ඒ හේතුවෙන් විවිධ හින්දු ආගමික ගොඩනැගිලි ඉදිවීමත් නිසායි. පොළොන්නරුව නගරය ඇතුළුනුවර සහ පිටත නගරය යන මූලික කොටස් දෙකකින් යුක්තයි. රජමාලිගාව මුල් කොටගත් රාජකීය ගොඩනැගිලි රාශියකින් සහ රටේ පරිපාලන ක්‍රියාදාමය මුල් කොටගත් රාජසභා මණ්ඩපය යන ආදියෙන් ඇතුළු නුවර පරිපූර්ණ වුණා. දළදා මළුව මුල් කොටගත් ආගමික ගොඩනැගිලි කිහිපයකින් යුක්ත වූ පිටත නගරය සුවිසල් භූමි භාගයක් පුරා විසිර පවතිනවා. මෙම නගරය සුවිසල් ගඩොල් පවුරින් සහ දියාගලින්ද වටකොට ඇත්තේ නගරයෙහි රැකවරණය පිණිසයි. සතර දිසාවන්ට අභිමක වන ද්වාර මණ්ඩපයන්ගෙන් යුක්ත වන අතර ඒවා මුල් කොට ගනිමින් වීදි පද්ධතීන්ද සකස් වී තිබෙනවා. පැරණි වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතරින් ආගමික සහ රාජකීය ගොඩනැගිලි උද්‍යාන සහ පුකුණු ආදිය මුල් තැන්හිලා සැලකෙනවා. අනුරාධපුර අවධියෙහි විවිධ නිර්මාණයන් සඳහා බෙහෙවින් උපයෝගී කරගනු ලැබුයේ කළුගල්. එහෙත් පොළොන්නරු අවධිය වන විට ඒ සඳහා පිලිස්සූ ගඩොල් බෙහෙවින් භාවිතා කොට තිබෙනවා. ගඩොල් භාවිතයෙන් ඉදි කළ ගොඩනැගිලි අතරින් ගෙඩිගේ සම්ප්‍රදාය ඔස්සේ ගොඩනැගුණු ථූපාරාමය, ලංකාතිලකය සහ තිවංක පිළිම්ගය වඩාත් වැදගත් වෙනවා. පුළුල් බිත්ති සහිත මෙම ගොඩනැගිලි විශේෂය වහලයද සහිතව මුළුමනින්ම විසිතුරු ලෙස ගඩොලින්ම ඉදිකොට ඇති ආකාරය පුදුම සහගතයි. ඇතැම් ගොඩනැගිලි කළුගල් සහ ගඩොල් යන අංග දෙකම භාවිතා කරමින් ඉදි කරලා තියෙනවා. පොළොන්නරු වටදාගය එහිලා වඩාත් වැදගත් වනුයේ සිත්ගන්නාසුළු පරිද්දෙන්ම විසිතුරු ලෙස එය ඉදි කළ ඇති බැවින්. බද්දසීමා ප්‍රසාදය වැනි මහල් සහිත සුවිසල් ගොඩනැගිලි සඳහා ගඩොල් බැමි හා ගල් කුළුණු භාවිතා කර ඇති නමුත් රජමාලිගාව වැනි ලෞකික මන්දිර සඳහා ගල් කුළුණු වෙනුවට සුවිසල් දැව කුළුණු භාවිතා කොට තිබීමත් විශේෂත්වයක්. එහෙත් මෙම සියලු ගොඩනැගිලි සඳහා වහලයන්
පෙති උළුවලින් ආවරණය කොට තිබූ බව කැනීම් මගින් තහවුරු වෙලා තියෙනවා. හින්දු ආභාෂය ඔස්සේ බිහි වූ හින්දු ආගමික ගොඩනැගිලි සඳහා කල්ගල් බෙහෙවින් භාවිතා කර තිබෙනවා. පොළොන්නරුව විවිධ අලංකාරාත්මක ගොඩනැගිලි වලින් යුක්තයි. මෙම ගොඩනැගිලි විශිෂ්ටත්වයට පත්ව ඇත්තේ ඒවායේ අලංකරණය පිණිස යොදා ඇති අගනා මූර්තීන් නිසායි. විවිධ බොරදම් සිංහරූප වාමන රූප හංස රූප ආදිය මෙන්ම ලියවැල් ආදියද මේ අතර වැදගත් වෙනවා. ගොඩනැගිලි ප්‍රවිෂ්ටයන් සඳහා පියගැටපෙළ කොරවක් ගල මුරගල සහ සඳකඩ පහන ආදිය යොදා ඇති ආකාරය බෙහෙවින් දැකගත හැකියි. සොළොස්මස්ථාන පිළිබඳව කතා කිරීමට මත්තෙන් පොළොන්නරුව පිළිබඳව ඔබ වෙත හැඳින්වීමක් සිදු කළේ පොළොන්නරු යුගය පිළිබඳව යම් දැනීමක් ඔබ වෙත ලබාදීම සඳහායි. වර්තමානයේ අප රට ලෝකයේ කිනම් ස්ථානයක පැවතියත් අතීතයේදී ලොව පැවති ඕනෑම රාජ්‍යයකට අභියෝග කළ හැකි මට්ටමේ ඉහළ තාක්ෂණයක් ජීවන මට්ටමක් සහ හැකියාවන් වලින් පිරිපුන් මිනිසුන් සිටි රටක් ලෙස අභිමානවත් ඉතිහාසයකට අප රට උරුමකම් කියනු ලබයි. අද වන විට පොළොන්නරුව රාජධානියේ ඇතුළු නුවර සහ පිටත නුවර යන ප්‍රදේශය පාලනය වෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. ඉතාමත් විධිමත් ලෙස එම ප්‍රදේශයේ පරිපාලන කටයුතු ඔවුන් සිදු කරන අතර එම භූමිය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ ආයතනය විසින් නම් කරලා තියෙනවා. මෙම ප්‍රදේශයේ නැරඹීම සඳහා දිනපතා දෙස් විදෙස් සංචාරකයන් රාශියක් පැමිණෙනවා. ඔබ අවධානයෙන් සහ අවබෝධයෙන් මෙම ස්ථාන නැරඹීම සිදු කළහොත් ඔබ මෙම ස්ථානයෙන් පිටව යන්නේ ඉතාමත් අභිමානයෙන් යුතුව වනු ඇති බව නොඅනුමානයි. පොළොන්නරුවේ පිහිටි සොළොස්මස්ථානවලට අයත් වන්නේ පහත සිද්ධස්ථානයි. පොත්ගුල් විහාරය, අටදාගේ, වටදාගේ, හැටදාගේ, සත්මහල් ප්‍රාසාදය, තූපාරාමය, නිශ්ශංක ලතා මණ්ඩපය, පබළු වෙහෙර, මැණික් වෙහෙර, රන්කොත් වෙහෙර, බද්ධ සීමා ප්‍රසාදය, ලංකාතිලකය, කිරි වෙහෙර, ගල් විහාරය, තිවංක පිළිමකය සහ දෙමළ මහා සෑයයි. ඉදිරි වැඩසටහන් වලින් සොළොස්මස්ථානයන්හි එක් එක් සිද්ධස්ථානය පිළිබඳව කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ මෙම ස්ථානයන්හි තිබෙන ඓතිහාසික වැදගත්කම නිසා. පාත්ෆයින්ඩර්ස් අපි අද දින පොළොන්නරුවට ඇවිත් සොළොස්මස්ථාන පිළිබඳව සිදු කරනු ලබන ගවේෂණයේ පළමු කොටස මෙතකින් නිමා කරනවා. පොළොන්නරුව පිළිබඳව අද දින සිදු කරන ලද සංචාරක සටහන පිළිබඳව ඔබට දැනෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවමත් channel එක subscribe කරලා නැත්නම් Pathfinders Diary YouTube channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඔබ හමුවට එනවා. ඔබට සුබ දවසක්.